The center of the circle shown in the figure is O. Center of the circle shown in the figure is O. Figure එකේ පෙන්නලා තියෙන circle එකේ figure එකේ පෙන්නලා තියෙන circle එකේ center එක ඕලු. එහෙනම් O කියන්නේ මේ circle එකේ center එක. එතකොට center එක හරහා යන circumference එකේ point දෙකක් ටච් කරන line එක කවුද? diameter එක මේ තියෙන diameter එක. එතකොට මේ තියෙන diameter එකේ end point. diameter එකේ end point වලින් circumference එකේ point එක angle එකක් හැදුවොත් ඒ angle එක 90 degree වෙනවා. හොඳට ඔයා මතක තියෙන්න ඕනේ. මම කීප වතාවක්ම කරා හරි මේක 90 degree. diameter එකේ end point වලින් circumference එකේ point එක හදන angle එක. හරි. ඒක මාක් කරගන්න 90 කියලා. හරි. ඊට පස්සේ find the value of x according to the given information. x කියන එකේ value එකනේ අහන්නේ. දැන් මේ x කියන්නේ කොහේ තියෙන angle එකක්ද? circumference එකේ තියෙන angle එකක්. එහෙම දැක්ක ගමන් ඒ line දෙක දිගේ පිටිපස්සට එන්න ඇවිල්ලා බලන්න circumference එකේ point දෙකකට එන්න පුළුවන්ද කියලා. මේක එනවා මෙතනට, මේක දිගේ පිටිපස්සට ආවම එනවා මෙතනට. හරි. circumference එකේ point දෙකකට ආවා. දැන් බලන්න මේ point දෙකෙන් මෙන්න මේකේ තමයි ඔය angle එක තියෙන්නේ. එතකොට මේ point දෙකෙන් මෙන්න මේකේ තව angle තියෙනවද කියලා බලන්න. තියෙනවා. මෙන්න තියෙනවා තව angle එකක්. මේ point දෙකෙන් පටන් ගන්න මේ කෑල්ලේ තියෙන තව angle එකක් මේක. එහෙනම් එයත් value එක x වෙනවා. එයාගෙත් value එක x වෙනවා. දැන් x හොයන්න දැන් පුළුවන්. මෙතනදී x හොයන්න බැරි වුණාට x මෙතනට ආවට පස්සේ මේ value එක හොයාගන්න පුළුවන්. ඒකත් x මනේ. ඒක හොයන්නේ කොහොමද? මෙන්න මේක right angle triangle එකක්. මේක 90 මේක 30. එතකොට දෙන්නෙක්වම දන්නවනම් ඉතුරු එක හොයන්න පුළුවන්. තුන් දෙනාගේ එකතුව 180 නිසා x plus 90 plus 30 equal 180. left එක උඩරිම simplify කරන්න 30 90 එකතු කරාම 120 180 වලට equal වෙනවා plus 120 අයින් කරන දෙපැත්තටම minus 120 ලියන්න. x equal වෙනවා 180 වලින් 120 අඩු කරාම 60 degrees වෙනවා. එහෙනම් x equal 60 degrees.